හයි ඉතින් ඔන්න අදත් අපි අතුරුගිරියේ ප්‍රයිම් සිටි එකේ තියෙන තවත් ලස්සන ගේකට ඔයාලව එක්කගෙන ආවා. ඉතින් මෙතන ඉඳලා මිලේනියම් සිටි එකට තියෙන්නේ මීටර් 500ක වගේ දුරක් විතරයි. ගෙදරට ඇතුල් වෙද්දී මේන් එන්ට්‍රන්ස් එකේ මේ වගේ එල් කාඩෝ රෝලඩෝ එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට එහා පැත්තෙන්ම විකට් ගේට් එකක් තියෙනවා. මේක තමයි මේ ගෙදර මේන් පාකින් ඒරියා එක. ඉතින් ඔයාලගේ වාහන මෙතන පාක් කරගන්න පුළුවන්. මේක තමයි මේ ගෙදර මේන් ඩෝ එක. අපි එහෙනම් ඇතුළට ගිහිල්ලා බලමු. ගෙදරට ඇතුල් වෙද්දී මේ වගේ ලස්සන මොඩර්න් විදිහේ ලිවිං ඒරියා එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති. ගෙදර පිටිපස්සේ තියෙන ගාඩන් ඒරියා එකට මේ වගේ ස්ලයිඩින් ඩෝර්ස් වලින් අපිට ඇක්සස් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති අතන ලස්සන මොඩර්න් විදිහට හැදුණු වෝල් එකක් තියෙනවා. ඒ වගේම මේ කොටස ඔයාලට පාකින් ඒරියා එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. අපි එහෙනම් ගෙදර ඉතුරු ටිකට ගිහිල්ලා බලමු. මේ තරම් ඇතුල් වෙද්දිම තියෙන්නේ කිචන් ඒරියා එක. ඇත්තටම මේ ගෙදර කිචන් ඒරියා එකයි ලිවිං ඒරියා එකයි එකට තමයි තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් හරිම ලස්සන මොඩර්න් විදිහට හැදුණු ස්ටයිලිෂ් කිචන් ඒරියා එකක් මෙතන තියෙනවා. ඉතින් ඔයාලට ඕන කරන පැන්ට්‍රි කබඩ්ස්, ග්‍රැනයිට් වලින් ෆිනිෂ් කරපු පැන්ට්‍රි টොප් එක, 4 බර්නර් ගෑස් කූකර් එක වගේම මෙතෙන්ට ආවම අපිට උඩ වහලේ බලා ගන්න පුළුවන් ඕපන් රූෆ් එකක්. ඉතින් ඒ එන ආලෝකය මෙතෙන්ට හරිම ලස්සනට පේනවා. අපි එහෙනම් ඇතුළට ගිහලා බලමු. මෙතනින් එද්දි තියෙන්නේ මේ ගෙදර තියෙන මාස්ටර් බෙඩ්රූම් එක. ඔයාලට බලා ගන්න පුළුවන් හොඳ ස්පේස් එකක් එක්ක හොඳට එළිය එන විදිහට මේ ගෙදර මාස්ටර් බෙඩ්රූම් එක හැදලා තියෙනවා. ඒ වගේම තමයි මේ වින්ඩෝස් සෙට් එකෙන් එහා පැත්තේ පොඩි ගාඩන් ඒරියා එකක view එකක් අපිට තියෙනවා. ඉතින් මේ මාස්ටර් බෙඩ්රූම් එකට එන වොෂ්රූම් එක තමයි මෙතනින් තියෙන්නේ. ඒ වොෂ්රූම් එකේ ඇත්තටම හොඳ ඉඩ පහසුවක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ ගෙදර ලිවිං ඒරියා එක තියෙන්නේ. ඒත් එක්කම මෙතනින් අපිට තවත් වොෂ්රූම් එකක් බලා ගන්න පුළුවන්. ඒ වොෂ්රූම් එකට එහා පැත්තේ මෙතන පොඩි ස්පේස් එකක් තියෙනවා. ඉතින් ඒක ඔයාලට මොන හරි දේවල් ස්ටෝක් කරගන්න වගේ පාවිච්චි කරගන්න පුළුවන්. අපි එහෙනම් උඩ තට්ටුවට ගිහලා බලමු. ඔයාලට පේනවා ඇති මේ පඩි පෙළත් හරිම මොඩර්න් විදිහට තමයි මේ ගෙදර ඩිසයින් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ ගෙදර ෆස්ට් ෆ්ලෝර් එක. ඉතින් ෆස්ට් ෆ්ලෝර් එකට එද්දිම මේ වගේ හොඳට ඉඩකඩ තියෙන ස්පේස් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් වින්ඩෝස් සෙට් එකක් තියෙනවා. මේ පැත්තෙත් හොඳ ඉඩකඩ තියෙන ස්පේස් එකක් තියෙනවා. ඉතින් මේක ඔයාලට ලිවිං ඒරියා එකක්, ටීවී ඒරියා එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතනින් එහාට යද්දී මෙතන අපිට තවත් රූම් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති හොඳ ඉඩකඩක් මේ රූම් එකේ තියෙනවා. මෙතන වින්ඩෝස් සෙට් එකෙන් එහා පැත්තේ අපිට පොඩි බල්කනි ඒරියා එකකුත් බලා ගන්න පුළුවන්. අපි එහෙනම් යමු ඊළඟ රූම් එකට. මෙතනත් ඒ වගේම හොඳ ඉඩකඩක් තියෙන හොඳට හිරු එළිය එන ලස්සන රූම් එකක් බලා ගන්න පුළුවන්. ඒ රූම් එකෙන් එළියට ගියාම අපිට බල්කනි ඒරියා එකක් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ ගෙදර ෆස්ට් ෆ්ලෝර් එක හැදිලා තියෙන්නේ. ඉතින් මේ රූම්ස් දෙකටම එන වොෂ්රූම් එක මෙතන තියෙනවා. මේකත් අර කලින් වොෂ්රූම් එක වගේ හොඳට ඉඩ පහසුකම් තියෙන වොෂ්රූම් එකක්. අපි එහෙනම් යමු මේ ගෙදර සෙකන්ඩ් ෆ්ලෝර් එකට. සෙකන්ඩ් ෆ්ලෝර් එක කිව්වට ඇත්තටම මේක මේ ගෙදර රූෆ් টොප් එක. ඔයාලට බලා ගන්න පුළුවන් හරිම ලස්සන මොඩර්න් විදිහට හැදුණු රූෆ් টොප් එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලගේ ඉවෙන්ට් ෆන්ක්ෂන්ස් වලට, පාටිස් වලට යාළුවෝ ආවම වගේ කාලය ගත කරන්න පර්ෆෙක්ට්ම චොයිස් එකක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ගෙදර රූෆ් টොප් එක තියෙන්නේ. ඔයාලට පේනවා හොඳ view එකක් එක්ක, හොඳ ඉඩකඩක් එක්ක හොඳ ඉඩ ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඉතින් මේක ඔයාලා ඕන විදිහට ඔයාලා ආස විදිහට arrange කරගන්න ඔයාලට පුළුවන්. විශේෂයෙන්ම ඉතින්
ඊවිනින් එකක පොඩ්ඩක් නිවී හැනහිල්ල ඉන්න වගේ නම් මෙතන හොඳම ප්ලේස් එකක්. පර්චස් 6 වර්ගටි 2600කට ආසන්න ප්‍රමාණයක තියෙන මේ ගෙදර බෙඩ්රූම්ස් 3ක්, බාත්රූම්ස් 2ක් වගේම එක ෆවුඩ් රූම් එකකුත් තියෙනවා. ඉතින් ඒ වගේම මේ වගේ ස්ටයිලිෂ් මොඩර්න් ගෙදරක හිමිකරුවෙක් වෙන්න ඔයත් කැමති නම් රොයල්ටන් අපිට කතා කරන්න. 070 400 400. ඒ වගේම මේ නිවසේ මිල ගණන් දැනගන්න අපේ ඩිස්ක්‍රිප්ෂන් එක වගේම පල්ලෙහා තියෙන කමෙන්ට් එකත් බලන්න. ඒ වගේම අපේ TikTok, Insta, Facebook කියන සෝෂල් මීඩියා ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් ලස්සන ගෙදරකින් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. Bye!